සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ. ඔබ ජෙසුස් වහන්සේ අභිමුව වැඳ වැටි ස්වාමිනී ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න ඔබට හැකිය කියමින් උන්වහන්සේට කන්නලා උත්කලේය. මම හිතනවා අපි තාම ඉන්නේ ජනවාරි මාසේ මේ වර්ෂය පටන් ගන්නකොටම ඔබට ආරාධනා කරනවා ඔබ උන්වහන්සේ ඉදිරියේ කන්නලා කරන්න, ඉල්ලන්න, අයදින්න, මොර ගහන්න, කෑ ගහන්න, උන්වහන්සේගේ බැල්ම ඔබ වෙතට ලං කරගන්න, ඔබව පවිත්‍ර කරන්න, පාපෙන් අයින් කරන්න, පාපෙන් සෝතාලන්න. මොකද මතක තියාගන්න මේ ගමන යනකොට පව් ටිකත් කරපින්නගෙන හිත බර කරගෙන කර බාගෙන ගමන යන්න බෑ. යේසුස් ඉදිරියේ ගමන යන්න නම් ඔබට සිදුවෙනවා පව් බර පැත්තකින් තියලා නිදහස් වෙන්න, හිස් වෙන්න. එතකොට තමයි යේසුට පුළුවන් ඔබව පුරවන්න. ඉතින් උත්සාහයක් ගන්න, සැබෑ මනස්ථාපනයක් වෙන්න, උන්වහන්සේ ඉදිරියේ අයදින්න, කන් ලව් කරන්න, ඔබේ වැරදි අඩුපාඩුකම් මකා ගන්නට. ඔබට දෙස්